විශේෂයෙන් ඔබ දන්නවා මහනුවර ඓතිහාසික ඇසළ පෙරහ 2026 අගෝස්තු 18 අඟහරුවාදා දින උත්කර්ෂවත් අයුරින් ආරම්භ කිරීමට නියමිතයි. විශේෂයෙන් මෙම දින 10 පුරා විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රවිධ හමුදාව, ඒ වගේම විශේෂ කාර්ය බලකාය, බුද්ධි නිලධාරීන් මේ සියල්ලම මහජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ රථ වාහන සැලසුම් කීපයක් සඳහා යොමු වෙලා තියෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් නිලධාරීන් 6200ක ප්‍රමාණයක්, ඒ වගේම විශේෂ කාර්ය බලකාය නිලධාරීන් 564 දෙනෙක්, ඒ වගේම ත්‍රවිධ හමුදා නිලධාරීන් 1200ක සංඛ්‍යාවක්, සිවිල් ආරක්ෂක නිලධාරීන්, ඒ වගේම බුද්ධි නිලධාරීන් ඔබගේ ආරක්ෂාව සහ පහසුව තකා ඔබ වෙනුවෙන් මෙම කාලවකවානුව තුළ රැඳී සිටින බවත් අපි මතක් කරනවා. ඒ වගේම රථ වාහන සැලසුම් සම්බන්ධයෙන් සාකච්ඡා කරනකොට විශේෂයෙන් රථගාල් 13ක් ඔබගේ පහසුව සඳහා අපි ස්ථාපිත කරලා තියෙනවා. මෙම රථගාල් වලට අමතරව ඔබට පහසු වන පරිදි විකල්ප මාර්ගත් අපි යෝජනා කරලා තියෙනවා. එම විකල්ප මාර්ග සඳහා ඔබට අවතීර්ණ වන්නට හැකියි කියලා අපි නැවතත් මහජනතාව මතක් කරනවා. දැන් විකල්ප මාර්ග හැටියට අපි ගත්තොත් විශේෂයෙන් කටුගස්තොට සිට පේරාදෙණිය හරහා කොළඹ නුවර එළිය දෙසට ගමන් කළ යුතු වාහන ඔබට පුළුවන් කටුගස්තොට පාලමසලින් ගොහගොඩ මාර්ගය ඔස්සේ පේරාදෙණියට ගමන් කරන්නට. ඒ වගේම කොළඹ සිට මහනුවර හරහා කුරුණෑගල මාතලේ මහියංගන දෙසට ගමන් කරන රථ වාහන ඔබට හැකියාවක් තියෙනවා පේරාදෙණිය ගොහගොඩ මාර්ගයෙන් පැමිණිලා කුරුණෑගල දෙසට ඇවිල්ලා මාතලේ දෙසටත් ඒ වගේම මඩවල හරහා මහියංගන දෙසටත් ගමන් කරන්නට පුළුවන්. ඒ වගේම අපි මතක් කරන්නට අවශ්‍යයි විශේෂයෙන් මහනුවර සිට මහියංගන බදුල්ල දෙසට ගමන් කරන රථ වාහන ඔබට පුළුවන් මහයාව බිංගේ අසලින් ධර්මාශෝක මාවත ඔස්සේ තැන්නේ කුඹුර හරහා බදුල්ල මහියංගන දෙසට ගමන් කරන්නට. ඒ නිසා මේ විකල්ප මාර්ග භාවිතා කිරීමෙන් ඔබගේ කාලය සහ ගමන් පහසුව කළමනාකර ගන්නට පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම ඔබට සැහැල්ලු රථ වාහන රථ ගාල් අපි 13ක් හඳුන්වලා දීලා තිනවා. දැන් සැහැල්ලු රථ වාහන සඳහා විශේෂයෙන් ඔබට මතක ඇති KMC රථ ගාල, ඒ වගේම කරලිය රථ ගාල, ඇහැලේපොළ කුමාරිහාමි රථ ගාල, ඒ වගේම සහස්වියන් රථ ගාල, ඒ වගේම දුම්රියපොළ අසල රථ ගාල සහ ගන්නූරුව මාර්ගයේ රථ ගාලක් තියෙනවා. ඒ වගේම බරවාහන රථ ගාල් සඳහා අපි ස්ථාපිත කරලා තියෙනවා විශේෂයෙන් ටොරින්ටන් බස් නැවතුම්. ඒ සඳහා ඔබට ඔබගේ බර වාහනය යොදා ගන්නට පුළුවන්. ඒ වගේම බෝගම්බර බස් නැවතුම්පළ ඒ සඳහා සූදානම්. අලුත්ගම ධම්මානන්ද මාවත රථ ගාල ඒ සඳහා සූදානම්. ඔර්ලෝසුවකනුව බස් නැවතුම්පළ ඉතාමත්ම පහසුවෙන් ඔබට අවතීර්ණ වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි YMB අසල රජපීල පහළ රථ ගාල. මේ හැම රථ ගාලකම ඔබගේ පහසුව සඳහා පොලිස් නිලධාරීන් යෙදවලා සිටිනවා. ඔබට අවශ්‍ය මඟ පෙන්වීමක් සහයක් දායකත්වයක් ලබා ගන්නට පුළුවන්. ඒ නිසා අපි විශේෂයෙන් මතක් කරනවා මෙම ඓතිහාසික සංස්කෘතික මංගල්‍යයට පැමිණෙන සියලුම දේශීය සහ විදේශීය බැතිමතුන්ගේ ආරක්ෂාව අපි තහවුරු කරනවා වගේම අපි අපේක්ෂා කරනවා ඔබ සැමගේ දායකත්වය සහාය මඟ පෙන්වීමත් අපේ ආරක්ෂක කටයුතු තහවුරු කරන්නට අපිට ලැබෙයි කියලා. ඒ වගේම අපි සෙසු අයගෙන් ඉල්ලනවා කිසිම අයෙකුට පීඩාවක්, කරදරයක්, බාධාවක්, උපද්‍රවයක් නොවන පරිදි ගෞරවනීය ලෙස මෙම සංස්කෘතික මංගල්‍ය නරඹන්නට ඔබ කටයුතු කළ යුතු කියලා. ඒ වගේම අපි නැවතත් මතක් කරනවා විශේෂයෙන් ඔබට හදිසියක්, ගැටලුවක්, ප්‍රශ්නයක් වුණොත් ඔබ 081 22 33 333 මම නැවත කියන්නම් 081 22 33 333 හදිසි ඇමතුම් අංකයක් ස්ථාපිත කරලා තියෙන විශේෂයෙන් මහජනතාව වෙනුවෙන්. ඒ වගේම මූලස්ථාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහත්මයා ඉන්නවා ප්‍රධාන පොලිස් පරීක්ෂක. ඔහුගේ අංකය 071 859 1045. ඔහුද සම්බන්ධ කරගනිමින් ඔබේ අවශ්‍යතාවයන් සපුරා ගනිමින් ආරක්ෂාව සහ රථ වාහන සැලසුම් සඳහා ඔබට ගෞරවනීය සේවාවක් ලබා දන්නට ශ්‍රී ලංකා පොලිසිය අප කැපවී සිටින බව අපි මතක් කරනවා. බොහොම ස්තුතියි.